නෑ බං. කට්ටිය දන්න කට්ටිය මගෙන් මොන හරි ප්‍රශ්නයක් අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් වෙච්ච විස්තර ටික කියන්නම්. ඉතින් එච්චරයි ඉතින් මට පුළුවන් බං. මම දන්නේ නැහැ ඉතින් බං මට මොනවාද? දන්න කට්ටිය ඇති ඉතින් මට වැඩිය දන්න කට්ටිය ඇතිනේ. දන්න කට්ටිය මට වැඩිය ඇති. මේ දන්න මොන හරි මගෙන් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්, ඩිස් වෙන්න පුළුවන්. ඇවිල්ලා අහන්න පුළුවන්. අය මොකෝගේ එස් එක? අඩේ දන්නේ නැති කට්ටියක් ඉන්නවද? හලෝ. ඔව් මෙතන ලයිව් එක ෂෙයා කරලා එන්නම්. නොදන්න කට්ටිය ඉන්නවද? සිරාවටම නොදන්න කට්ටිය ඉන්නවද? අයියෝ බං. ඔව් මෙන්න මම ලයිව් එක ෂෙයා කරලා එන්නම් බොයිස්සා. කට්ටියට එන හැපි. ඔයාලා දැක්කේ නැද්ද බං කට්ටියගේ මේ? ඔයාලා දැක්කේ නැද්ද බොයිස් කට්ටියගේ මේ රීජන් එකේ උඩම ඉන්න කට්ටියගේ බොයිස් ඔයාලා about එහෙම දැක්කේ නැහැ? how sad. හොඳ වැඩේ. අනිත් උන්ට හැක්කකා ඉඳලා අඩවසිරාවට thank you බං. හලෝ එනවනේ කට්ටියට. හලෝ. අර මොකෙද්ද බං අර කබ්බෙක් ඇවිල්ලා ඉන්නේ උඩට? කක්කි කැල්ලක් ඇවිල්ලා ඉන්නේ. ඌ මට කියලා අද කෙලෝ ගන්න යන්නේ ඌ. ආවදානවන්න අදවද ඔව් බං ඌ මට අද කියලා කෙලෝ ගන්න යන්නේ. දන්න හුත්තකුත් නැහැ බං හරිද? ලයිව් වල ගිහිල්ලා බං මේ එක එක පකවල් දානවා බං. කවුද ඇවිල්ලා ඉන්නේ? ඔය ඉන්නේ බලපන් උඩ FF voice එකේ. මුළු පුරාවා කුණු පුරා බං. ඌට නම් පුදුම පුකේ. අඩේ සිරාවටම පුදුම පුකේ අමාරුවක් බං තියෙන්නේ මන් දන්නේ නැයි කියලා ඌ ගියා. ඔයාලා දකින්නේ නැති කවුද කියලා? ඌවත් ගෙන්න ඌවත් ටිකින් ගෙන්න ඌ දන්න දේවල් තියෙන ඌගෙන් අහගම අපි නොදන්න දේවල් නේ. කට්ටිය තමයි ඌවත් ගෙන්නන්න ඕනේ. ඌ මේ මොනවාද අනේ මේ කුණු හරප කියුණා සමා වෙන්න ඕනේ මට ගෙදරින් මචං මේ දැඩි දඩුවම් දෙනවලු ආයේ එක කුණු හරපයක් හරි කිව්වොත් සමා වෙන්න ඕනේ. අම්මේ තාත්තේ තරු ඔයාලා ලයිව් බලන් ඉන්නේ. අද බලන්න එපා. අද බලන්න එපා. මේ සමා වෙන්න ඕනේ. ඔව් ගෙදර කට්ටියකින් සමාව ගන්නවම මේ සරුප වචනයක් මගේ කටින් මගේ මුඛයෙන් පිට වුණා. හරිද? සමා වෙන්න ඕනේ. අඩන්න නම් එපා. අඩේ අඩන්න නෑ බං. ඔයිට වැඩිය බං මේ යකෝ මේ බ්‍රෝකන්ලා සාතන්ලා ගහපු account ඉතින් බග්ගුනේ බං. ඉතින් ඔකට ඉතින් අඩන්න දෙයක් නෑ මං කියන්නේ අර පට්ට අවුල් බං. ඒක මචං මෙහෙමයි. ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක්කල් කට්ටියට මචං ඒකට මචං පිළිතුරු ගොඩයි. හරිද? මේ ප්‍රශ්නය තමන්ගේ වෙන තාක්කල් මචං නොවෙන තාක්කල් මචං මොකක්ද ඒකට කියන්නේ? ඒකට මොකක්ද කියන්නේ? boys ඉතින් පුළුවන් කට්ටිය subscribe පාරක් දාලා පුළුවන් කට්ටිය like එකක් දාන්න. මං හෙට ඉඳන් ඔය මෙන්න මං ඔයාලට ඒක කියන්න. හෙට ඉඳන් මම මචං මගේ account එක එනකම් අද රෑ ඉඳන් බර්ත්ඩේ ටුවර් එකකුත් තියෙනවා. ඒකටත් යන්න පුළුවන් වෙයි. අද රෑ ඉඳන් මේ ලයිව් එක වැඩි වෙලා කරන්න බලාපොරොත්තුවක් නැහැ. කස්ටම් ප්ලේ කරන්න බැරි වෙයි බං. අපි කට්ටියත් එක්ක කතා කරලා මේ දන්න කට්ටිය ඔස්තාර්ලා මචං ගෙන්නනවා මේ ඩිස් එකට. ගෙනල්ලා මගේ මොන හරි තියෙනවා නම් අහන්න කියනවා. ගැටලුවක් නැහැ. වරෙල්ලා අතල්ලයක් ගමු. මේ කුක්කු ඉසාරයට ෂෙයා කරපන් ඩිස් ලින්ක් එක. මෙන්න ඔය පින් කරපු ලින්ක් එකෙන් තමයි boys අද රෑ ඉඳන් ලයිව් එකේ ඉන්නේ. account එක හරියනකම් custom giveaway ඒ ඔක්කොම දෙන්නේ ඔන්න ඔය channel එකෙන් ගිහිල්ලා subscribe කරහල්ලා දැම්ම ඉන්න ඔයාලට පෙන්නන්න subscribe count එකේ මේ channel එකෙන් තමයි subscribe 6640ක් තියෙනවා. මේ channel එකෙන් තමයි දාන්නේ. කට්ටිය notification all දාලා තියාගන්න. මේකේ videos කීපයක් දාලා තියෙනවා. මේ channel එක subscribe කළා නැත්නම් දැම්ම subscribe කරගන්න. අද රෑ ඉඳන් මේකෙන් තමයි දෙන්නේ. මම හිතන්නේ ප්‍රශ්න දන්නේ නැති කට්ටිය වෙනුවෙන් මම කියන්නම් මොකද්ද සිද්ධිය කියලා. සිද්ධිය තමයි boys
එන්න ඔයාලට ගිහිල්ලාම පෙන්නන්න. කවුද ආවේ? Artworks. මේ අපේ තව එන්න කවුරු හරි ඉන්නවද? මේ අර්බුදයට සම්පූර්ණයෙන් වක්කිය යුත්තේ කවුද Artworks? මුල් වෙච්ච ගානේ අඩෝ පව් ඕකයි නමක්වත් කියන්න බෑ. අපි ආතල් එකට කිව්වට ඕක කරන්ට් එක ගියා කියලා බොරුවද ඔය දෝ කරේ. අඩේ මචං hina වෙලා හිටියට ඉතින් මචං hinaවස් ඉතින් පට්ට දුකක් තියෙනවා බං. ඇයි බං මම මේ ෆස්ට් ටයිම් රීජන් ගහන්න ගත්ත. ඒ කියන්නේ පළවෙනි පාර හැමෝම දන්නවනේ. ඔයාලා ආසින්දයි මං ගහන්න ගත්තේ නැතුව මචං මගේ වෙන දෙයකට නෙමෙයි ලෙවල් අප් වුණා. පට්ට මතකයන් තියෙනවා. RJ CU සිසුරු හම්බුණා, බ්‍රෝගණයාව හම්බුණා, ග්‍රීක් මල්ලිය හම්බුණා, අලුත් කට්ටිය හම්බුණා. සුපිරි කොල්ලෝ ටික මචං මුකුත් කියන්න ආයේ වචනයක් නැහැ බං. උදේ ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ ඉඳන් කෝල් අරගෙන කරගෙන මොකද උනේ අනම් මනම් මචං පට්ටම සෙට් එකක්. බොරු කියන්න ඕනේ නැහැ නේ බං. එකෙන්ම ආදරෙයි ඕන සමා වෙන්න ගෙදර කට්ටිය මේ ඕන දෙයකට ඉන්නවා. හරිද? ඉතින් ඕන මගුලකට ඉන්නවා, උන්ගෙත් ඕන දෙයකට ඉන්නවා. ඉතින් මචං මල්ලේ අර කවුද අපේ මේ මෙයා නැද්ද? අපි ගීක් නැද්ද? රීජන් ෆස්ට් මචං ලයිව් එකේ මොකක්ද මන් දන්නේ කියලා තිබ්බා. හරිද? මේකින්ද මං ගීක්ක පොඩ්ඩක් ගෙන්නවන්කෝ. ඒවා මං ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ආයේ මේ ISI එකේ චුට්ටා කියන එක මට කාගේ ලයිව් එකේද කියලා කියන්න ඕනේ නැහැ. එක්කෙනෙක්ගේ ලයිව් එකකට ගිහිල්ලා කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගැනත් අපි අහමු. දන්නේ වුණාද නොදන්නේ වුණාද කියලා අපි අහමු. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නවා. අර මොකද්ද? මොන එමියුලේටර්ද බා? bypass එමියුලේටර්ලු කියලා කට්ටියට ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මචං මේ මට තියෙන එකම අවුල බං මේ ජෙම් 5000 කම්බින කතාව ඇත්ත. මොකක්ද ඒ? මන් දන්නෙත් නෑ. මේ මචං මගේ account එකෙන් මචං මට ටීම් වලට යන්න බෑ. මම සාමාන්‍ය තාත්ත කෙනෙක්. ඒත් එයාට පේන්නේ මාව